ඔයාත් නිදාගෙන ඉද්දී හීන දැකලා තියෙනවද? එහෙනම් අද පොයින්ට් එක මේකයි. අපි හීන දකින්නේ ඇයි? අපි නිදාගන්නේ ශරීරයට අවශ්‍ය විවේකය ලබා ගන්න. නමුත් ශරීරයේ විවේකය ගත්තත් මොළය විවේකය ගන්නෙ නැහැ. නිදාගත්තම අපේ නිින්ද කොටස් කිහිපයකට බෙදෙනවා. ඒවයින් වැදගත්ම එකක් තමයි REM sleep කියන අවස්ථාව. REM කියන්නේ rapid eye movement. ඒ කියන්නේ අපි නිදාගෙන ඉන්න වෙලාවේ ඇස් ඉක්මනින් ඇතුලෙන් චලනය වෙන අවස්ථාව. මේ අවස්ථාවේදී මොළය අපි ඇහැරලා ඉද්දි වගේම ඊටාම ක්‍රියාශීලී. REM sleep එකේදී මොළය කරන්නේ දවස පුරා අපි දැක්ක, අහපු, හිතපු, දැනුණු සියලුම දේ නැවත සකස් කිරීම. හිතන්නේ ඔබගේ මොළය කම්පියුටර් එකක් කියලා. දවස පුරා ෆයර්ස්, ෆෝටෝස්, වීඩියෝස්, ඉමෝෂන්ස් රැන්ඩම් විදියට සේව් වෙනවා. නින්දෙදී මොළය ඒ ඩේටා ෆෝල්ඩර්ස් වලට දාලා අත්‍යවශ්‍ය දේ තියාගෙන අනවශ්‍ය දේ ඩිලීට් කරනවා. මේ process එක අතරතුර අපිට පේන visual experience එක තමයි හීන. ඒ නිසා හීනවල අමුතු දේ මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඒක අහම්බයක් නෙවෙයි. ඔබ දැක්ක කෙනෙක්, ඔබ නොගිය තැනක, ඔබ කවදාවත් නොවුණු සිද්ධියක් කරනවා වගේ හීන පේන්නේ මොළයේ තොරතුරු එකට ගලපන්න try කරන නිසා. තව වැදගත් දෙයක් තියෙනවා. හීරවලදී ඉමෝෂන් සෙන්ටර් එක ඊටාම ඇක්ටිව්. ඒ නිසා හීන ඇත්ත ජීවිතයට වඩා බියජනක, දුකයි හෝ සතුටුයි වගේ දැනෙන්න පුරුවන්. හැබැයි ලොජික් පාර්ට් එක ඒ වෙලාවට අඩුවෙන් ක්‍රියා කරනවා. ඒ නිසා මේක අසාධාරණයි කියලා හිතන්නේ නැතුව අපි හීනය ඇක්සෙප්ට් කරනවා. බොහෝ අය හිතනවා හීන කියන්නේ අනාගත අනාවැකි හෝ රහස් සංඥා කියලා. නමුත් විද්‍යාත්මකව හීන කියන්නේ අපේ මොළය අපිට නොදැනී මතක සහ හැඟීම් බැලන්ස් කරන natural brain function එකක්. ඒත් හීන අපිට වැදගත්ද? ඔව්, ඊටාම වැදගත්. රිසර්ච් වලින් පෙන්වන්නේ හීන නැතිව REM sleep disrupt වුණාම මතක තබා ගැනීම සමහර වෙලාවට අඩු වෙනවා කියලා. ඒ කියන්නේ හීන අපේ මොළයේ හෙල්ත් එකටත් අවශ්‍ය දෙයක්. ඉතින් ඊළඟ වෙලාවට අමුදු හීනයක් දැක්කම බය වෙන්න එපා. ඒක අපේ මොළය අපි වෙනුවෙන් වැඩ කරනවා කියලා දෙන එක සංඥාවක් විතරයි. අපි නිදාගෙන ඉන්න වෙලාවෙත් මොළය අපි ගැන කල්පනා කරනවා.